හයි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අපි අපේ සමයකට නම් නිල වශයෙන්ම සමුදුන්නා. දැන් දවස් කීපයක් වෙනවා. අපි දැන් ඉන්නේ ඕටම් එකේ. ඕටම් එක කිව්වට ඉතින් වෙදර් එක නම් තාම සමයක වගේ තමයි. තව ටික දවසක් යයි පරිසරය සිසිල් වෙන්න. අද අපි 4 දෙනාම ගෙදර ඉන්න දවසක්. උදේම ඉතින් මේ ෂටර්ස් ටික ඇරලා ගෙදරට හොඳට ඉරේලිය ගත්තා. අපි 4 දෙනාම හරිම කැමතිනේ ඉරේලියට. විශේෂයෙන්ම අපේ පූව දෙන්න. අද මම මේ පුංචි වැඩක් කරන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මේක ඇත්තටම මම අවුරුද්දකට විතර කලින් ඉඳන් හිත හිටපු දෙයක් කරන්න. මේකට ඕන බඩු ටික නම් ඔන්න මන් රෙඩි කරගෙන ඉවරයි. මෙන්න මේවා ටික තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ඕන වෙන්නේ සුදු පාට වෝල් පේන්ට් එකකුයි බේකින් සෝඩා ටිකකුයි. මේ පැලේ අපි දෙන්නම හරිම ආස පැල වර්ගයක්. මේක මුලින්ම හබී තමයි දැකලා තිබ්බේ. එයා මට ෆොටෝ එකක් අරන් පෙන්නුවා මේක අපි කොහෙන් හරි හොයාගමු කියලා. මේකට කියන්නේ මැජික් බීන් කියලා. මේක ඕස්ට්‍රේලියාවට ආවේනික පැලයක්. මෙන්න මේ වගේ ලොකුම ලොකු බීන් එකක පියලි දෙකක් අතරින් තමයි මේක පැලවෙලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගහ මැරෙනකම්ම මේ වගේ පියලි දෙක දෙපැත්තෙන් ඉතුරු වෙලා තියෙනවා. හරිම ලස්සනයි නේද? බෝංචි පැලයක ටිකක් ලොකු වර්ෂන් එකක් වගේ නේද? මේ පැලේ අපි ගන්නකොට ඒක තිබ්බේ මෙන්න මේ වගේ දුඹුරු පාට පුංචි පෝච්චි එක. අපේ ගෙදර ඉතින් ගොඩක් පෝච්චි වල පාට සුදු පාටනේ. ඒ නිසා ඉතින් මට හිතුණා මේකත් සුදු පාටින් පේන්ට් කරන්න ඕන කියලා. මේක ගලවලා වෙන පෝච්චියක හිටෙව්වොත් පැලේට පොඩ්ඩක් ඩැමේජ් වෙයිද කියලා ෂුවර් නෑ. ඒ නිසා ඉතින් මේකම කොහොම හරි සුදු පාටින් පේන්ට් කරන්න ඕන කියලා හිතුණා. මං ගිය අවුරුද්දේ අඳුරන නංගි කෙනෙක්ගේ ගෙදර ගියාම දැක්කා එයා ලස්සන ක්‍රාෆ්ට්ස් වැඩ වගේක් කරලා තියෙනවා. මං එයාලගේ ගෙදර වීඩියෝ එකකුත් කලින් ඔයාලට ගෙනාවා. හරිම ලස්සන ගෙදරක් ඒක. එයාලගේ ගෙදර ගොඩාක් සරසලා තියෙන්නේ ඒ දෙන්න කරපු පුංචි ක්‍රාෆ්ට්ස් වලින්. ඉතින් එහෙදි මම දැක්කා එයා පුංචි පොට්ස් වගේක් කරලා තියෙනවා ලස්සනට ටෙක්ස්චර් එකක් එන විදිහට. මට ඒක දැක්ක වෙලාවෙම ආස හිතුණා. ඒ නංගිගෙන් ඉතින් එදාම මේක හදන විදිය දැනගත්තට මට කරන්න වෙලාවක් තිබුණේ නෑ ඇත්තටම. ඉතින් මේ පොට් එක හම්බුනාම තමයි ආයි මට මතක් වෙලා එයාගෙන් ආපහු පාරක් මම මෙසේජ් කරලා මේක හදන විදිය දැනගත්තේ. මේක ඉතින් හදන්න ගොඩාක් දේවල් අවශ්‍ය නෑ. ඇක්‍රිලික් පේන්ට් ටිකකුයි බේකින් සෝඩා ටිකකුයි තමයි ඕන. පොට් එක විතරක් නෙමෙයි ඉතින් පැලිත් පේන්ට් කරයි කියලා සැකයක් තියෙන නිසාද කොහෙද අබී මට මෙන්න මේ වගේ පැලේ වටේට පුංචි කවර් එකක් දාලා දුන්නා. මගේ වැඩ එච්චරටම ෂුවර් එයාට. ඔන්න ඉතින් තික්වට මේ පේස්ට් එක හදාගෙන ඊළඟට මම මේ පොට් එක පේන්ට් කරන්න ගත්තා. සුපුරුදු විදිහට ඉතින් සුපර්වයිස් කරන්න එක්කෙනෙකුත් ආවා. මම මොනවා හරි වැඩක් සීරියස්ව කරනවා නම් ගෙදර ඉතින් එතනට ඇවිල්ලා මාව ජජ් කරන එක, ඒ වැඩේට බාධා කරන එක නම් අපේ පොහොසතුමාණන්ගේ පුරුද්දක් වෙලා. එයාට තේරෙනකොට එයාට නෙමෙයි අද ඇටෙන්ෂන් තියෙන්නේ කියලා පුංචි ඉතින් නෝටි වැඩ කරනවා. පේන්ට් එකේ සුවඳ නිසාද මන්දා අද නම් වැඩිය ළඟට එන්නේ නෑ. හොඳ වෙලාවට අපේ නංගි පූවට නම් මේ ටේබල් එකට නගින්න බෑ. එයා තාම චූටිනේ. එයාගේ කකුලුත් හරිම චූටි. ඒ නිසා ඉතින් ගොඩාක් උස තැන්වලට නගින්නේ නෑ තාම. නැත්තම් ඉතින් අද මේ වැඩේ කරන්න හම්බෙන්නේ නෑ එයත් එක්කනම්. මේ පොට් එක දුඹුරු පාට නිසා ඉතින් දෙපාරක් විතර පේන්ට් කරන්න වෙයි.
මොකද නැත්තම් සුදු පාට අස්සෙන් ටිකක් දුඹුරු පාට පේනවා. මං ඉතින් මේකේ පළවෙනි වටේ මේ වගේ පේන් බ්‍රෂ් එකකින් පේන් කරලා ඉවර කරගත්තා. අද රස්නේ දවසක් නිසා ඉතින් ඉක්මනට වේලෙයි කියලා හිතනවා. ඔන්න ඉතින් ෆස්ට් කෝට් එක නම් ගාලා ඉවරයි. දැන් මේක වේලෙන්න තියන්න තියෙන්නේ. මේක වේලෙනකම් මෙයා හොඳට බලා ගන්නම් කියලා කිව්වා. බලා ගනීද ඉතින් ඇඟිලි පාරවල් තියයිද කියලා නම් ෂුවර් නෑ. අද ඉතින් ගොඩාක්ම රස්නේ දවසක් නිසා පැය 2ක් විතර යනකොට ෆස්ට් කෝට් එක හොඳටම වේලුණා. මං ඉතින් ඔන්න සෙකන්ඩ් කෝට් එකත් හිමින් ඇප්ලයි කරන්න ගත්තා. මේකෙදි තමයි ඉතින් පෝච්චියේ ටෙක්ස්චර් එකක් තියෙන විදිහට හදාගන්න ඕන. එතකොට ඉතින් වෙනස්ම ලස්සනක් නෙන්නේ. රස්නේ වැඩි හින්දා ඉතින් අපි දෙන්න බබල් ටී දෙකකුත් ඕඩර් කරගත්තා. අපේ ඉතින් සම එක ඉවර වුණාට තාම මෙහෙ 30s වලට විතර යනවා හැමදාම. ටිකක් වෙදර් එක කූල් ඩවුන් වෙනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. අපිට ඉතින් රස්නේ වුණාට ලෝකෙ ගොඩක් රටවල අයට ඉතින් වින්ටර් එක ඉවරුණා විතරනේ. එයාලා නම් ඉතින් හරි කැමැත්තෙන් ඇත්ත ටිකක් වෙදර් එක රස්නේ වෙනවට. අපිට නම් ඉතින් දැන් මාස 3ක් තිස්සේම හොඳටම රස්නේ තිබිලා දැන් ටිකක් රස්නේ එපා වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් අන්තිමටම මල් පෝච්චියේ සෙකන්ඩ් කෝට් එකත් ගාලා ඉවර වෙලා ඒක වේලෙන්න තිබ්බා. ඊළඟ දවසේ තමයි ඉතින් හොඳටම වේලුනේ. ඔන්න මේ විදිහට තමයි මල් පෝච්චිය වේලුණාට පස්සේ පේන්න තියෙන්නේ. පුංචි ටෙක්ස්චර් එකක් එක්ක සුදු පාටට. හරිම ලස්සනයි නේද? thank you ඒ නංගිට මට මේක කියලා දුන්නට. ඔයාලත් ආස නම් වෙලාවක try කරලා බලන්න. අද දවසේ ඉතින් හවස් වරුවම් වගේ මට ගත වුණේ මේ පෝච්චියේ වැඩේට. දැන් නම් ඉතින් ටිකක් හවස් වෙලා රස්නෙත් අඩු වෙලා. අපි දෙන්න දැන් දවස් කීපයක ඉඳලම හිත හිටියේ හවසකට බෑක්යාඩ් එකේ ටිකක් කාලය ගත කරන්න ඕන කියලා. මේ දවස්වල ඉතින් දවල්ට ගොඩක් රස්නේ වුණාට හවස් වෙනකොට හරිම සනීපයි. මෙල්බර්න් වල ඉතින් කොහොමත් රෑට හරිම සිසිලසයි. වෙනදට ඉතින් ගොඩක් සීතල වැඩි නිසා රෑට එළියේ ඉන්න අමාරුයි. හැබැයි සමර් එකට වෙදර් එක හරිම සනීපයි. දවල්ට රස්නේ වෙලා හවසට අවශ්‍ය ගානට සීතල වෙනවා. ඉතින් අපි දෙන්න අද මේ ප්ලෑන් කරේ අපේ ඩිනර් එක බෑක්යාඩ් එකේ ගන්න. අපේ කැම්පින් චෙයර්ස් දෙකයි ටේබල් එකයි මෙතන සෙටප් කරගත්ත පුංචි ඩයිනින් ටේබල් එකක් වගේ. ලිපත් පත්තු කරලා වතුර ටිකකුත් උණු වෙන්න තිබ්බා අපේ ඩිනර් එක රෙඩි කරගන්න. වතුර ටික උණු වෙන අතරේ ඉතින් මම ඇතුළට ගිහින් අනිත් අවශ්‍ය බඩු ටික ලෑස්ති කරගත්තා. මම මුලින්ම ඩිපින් සෝස් එකක් හදාගත්තා. ඒකට කෑලි මිරිස්, ලුණු, ගාලික් පවුඩර්, චිකන් සෝල්ට් වගේ දේවල් දාලා ඒකටම විනාගිරි ටිකකුයි සොයි සෝස් ටිකකුයි දාගත්තා. ඔයාලට කැමති නම් සීනි, ෆිෂ් සෝස් වගේ දේවලුත් දාගන්න පුළුවන්. ස්ප්‍රිං අනියන්ස් ටිකක්, සීවීඩ්ස් ටිකක්, තල ටිකක් වගේ දේවලුත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකට වතුර චුට්ටකුත් දාලා මෙන්න මේ වගේ රසම රස සෝස් එකක් හදාගත්තා. පූව දෙන්න නම් ඉතින් වැඩිය කැමති නෑ අපි බෑක්යාඩ් එකට යනවට. ඒ නිසා ඉතින් ඒ දෙන්නට ඇතුළේ ඉඳන් අපිව පේන තැනකින් තමයි අපි ටේබල් එක සෙටප් කරගත්තේ. පේනව නේද මූණේ තියෙන තරහ? ඕන කරන ටික ඉතින් සේරම ඔන්න රෙඩි කරගෙන අපි දෙන්න එළියට ආවා. හිතා ගන්න පුළුවන් නේද අපි මොනවද අද රාට හදන්නේ කියලා? අපි දෙන්න මේ ස්පයිසි හොට් පොට් එකක් තමයි ඩිනර් වලට ලෑස්ති කරන්නේ. මේක වැඩිපුර නම් හොඳ වින්ටර් එකට තමයි. හැබැයි ඉතින් අදත් ටිකක් සනීප දවසක් නිසා එළියේ ඉඳන් මේක කන එකත් හරිම වෙනස් අත්දැකීමක්. මේ හොට් පොට් බේස් එක නම් හරිම සැර පාටයි. ස්පයිසි නිසා ගත්තට ඉතින් කන්න පුළුවන් වේද දන්නෙත් නෑ. ඒ තරම් සැර පාටයි මේක. සැර සුවඳකුත් එනවා.
මේ තියෙන්නේ හබීගේ කංකුම් වගාව. මම ගෙදර උයන්න ගෙනාපු කංකුම් ටිකක් තමයි එයා හිටවලා තියෙන්නේ. දැන් හොඳට පැලවියගෙන ඇවිල්ලා. ඉතින් අද හොට් පොට් එකට මෙයින් ටිකකුත් ගන්නවා කියලා හිතුවා. මං ඉතින් මගේ වගේ මේ කපා ගත්තට එයා තමයි මේකට හොඳටම සාත්තු කළේ. වතුර දාලා පෝර දාලා හැම වෙලාවෙම මේක බලාගත්ත එයා තමයි ඉතින්. ගෙවත්තෙන්ම නෙලාගෙන ෆ්‍රෙෂ් පිටින්ම කන්න පුළුවන් නිසා හරිම රස ඇති කියලා හිතනවා. කොහොමත් ඉතින් අපේ ගෙවත්තෙන් නෙලා ගන්න හැම එළවලුවක්ම වගේ අනිත් කඩෙන් ගේන එළවලු වලට වැඩිය රසයි නේද? මට නම් එහෙම තමයි දැනෙන්නේ. අද ඉතින් එළියේ ඉඳන් උයන නිසා කැම්පින් ස්ටයිල් එකටම එළියෙම වතුර අරන් මේ ටිකත් හොදගත්තා. සුප් එකට දාන්න ස්ප්‍රිං අනියන්ස් පැලයකුත් මෙතනින්ම කපා ගත්තා. අපේ ගාඩන් එකේ දේවල් පාවිච්චි කරද්දී ඉතින් හිතටත් සතුටුයිනේ. දැන් ඉතින් රස්නේ ගතිය ගොඩාක් අඩු වෙලා අවට පරිසරය හරීම සනීපයි. පුංචි හීතල හුළඟකුත් හමාගෙන යනවා. ඒ නිසා ඉතින් මේ වෙලාවට හිතට දැනෙන්නේ හරීම නිස්කලංක ෆීලිං එකක්. හරිම ලස්සන පරිසරයක කැම්පින් ගියා වගේ තමයි දැනෙන්නේ. සුප් එක ඉතින් ටික ටික රත් වෙගෙන එනකොට මම ඒකට අපි ආස කරන එළවලු වර්ග ටිකකුත් දාගත්තා. අපේ කුරුල්ලන්ගේ පුංචි වතුර මලේ සද්දෙත් එක්ක වෙනමම ලෝකෙක ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. අහල පහල ගෙවල් තියනවා කියලාවත් තව කට්ටිය ජීවත් වෙනවා කියලාවත් මෙතන ඉන්නකොට දැනෙන්නේ නැහැ. අපි දෙන්නයි අවට පරිසරයයි විතරයි තියෙන්නේ කියලා තමයි හිතෙන්නේ. ෆෝන් එකත් ඇතුලෙන් තියලා හරි සයිලන්ට් කරලා හරි තියාගත්තම හරීම නිස්කලංකයි. මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් ඈත් වෙලා අපේම පුංචි සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ දැනෙන්නේ. අපි දෙන්න කොහොමත් සති කිහිපයකට සැරයක්වත් මේ වගේ නිදහසේ කාලය ගත කරන්න උත්සාහ කරනවා. ශරීරයට වගේම මනසටත් වෙහෙස වෙන වෙලාවල් තියෙනවනේ. ඉතින් ඒ නිසා අපේ මනසටත් සැරින් සැරේ මේ වගේ විවේකයක් ඕන වෙනවා. අපි දෙන්න වැඩිපුර කැමති නම් ටිකක් ඈතට ඩ්‍රයිව් කරගෙන ගිහින් ලස්සන ලේක් එකක් ළඟ ගඟක් ළඟ කාලය ගත කරන්න. හැබැයි ඉතින් එහෙම ඈතට යන්න වෙලාවක් නැති වුණාම මේ වගේ අපේ බෑක්යාඩ් එකේ හරි ලස්සන පරිසරයක් හදා ගන්නවා. අනේ අපිට අරහෙට යන්න තිබ්බනම් කිය දුක් වෙවි ඉන්නේ නැතුව අපිට පුළුවන් විදිහට ළඟපාත දින දෙයකින් සතුටු වෙනවා. අපි දෙන්න ඉතින් හිමීට ඩිනර් ගන්න ගමන් ලස්සන පැය කීපයක්ම මෙතන ගත කළා. සැරින් සැරේ පරිසරයේ හුලන් සද්දෙට කුරුල්ලන්ගේ සද්දෙට කන් දෙන ගමන් සැරින් සැරේ චුට්ට කතා කරත් හිටියා. අපි දෙන්නගේ ඊළඟ සති කීපේ කරන්න තියෙන වැඩ ගැන ප්ලෑන්ස් ගැනත් අපි දෙන්න කතා කළා. ටිකෙන් ටික ඉතින් දන්නේම නැතුව රෑ වේගෙනත් ආවා. රෑ වෙනකොට පරිසරය තවත් සනීපයි. සීතල ගතිය චූට්ටක් වැඩි වෙන නිසා හිතටයි ඇඟටයි දෙකටම දැනෙන්නේ පුදුම සිසිලසක්. අපි මං හිතන්නේ රෑ 10 විතර වෙනකම් මේ වගේ එළියට වෙලා හිටියා. ගොඩාක් බිසි සතියකින් පස්සේ හරීම නිස්කලංක දවසක් ගත කළා. හිතටයි ගතටයි දෙකටම හරීම සනීපයි. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්. බයි.